ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම. අද ඉතින් ටිකක් වහින දවසක්. මේ වහින දවසේ මාත් එක්ක රසම රස චිකන් තෙම්පරාදුවක් හදමුද? මේ චිකන් තෙම්පරාදුව හදන්න මුලින්ම චිකන් ටික බැද ගන්න ඕනේ. තෙල් අඩුවෙන් යන නිසා මම නම් චිකන් ටික එයා ෆ්‍රයර් එකට දාලා ගත්තේ. ඔයාලට චිකන් ටික බැදලා ගන්නත් පුළුවන්. චිකන් ටික ටිකක් තම්බලා අරගෙන බැද්දොත් ඔයාලට චිකන් ටික බැදෙන්න යන වෙලාවයි තෙලුයි ඉතුරු කරගන්නත් පුළුවන්. මේ වගේ ලස්සන පාටක් එන්න චිකන් ටික බැදගන්න. දැන් මං කියන්නම්කෝ මේ චිකන් තෙම්පරාදුව හදන්න අපිට ඕන වෙන දේවල් ටික. ලස්සන පාටක් වෙන්න බැදලා අරගත්තු චිකන්, කොටලා අරගත්තු ඉඟුරු සුදු ලූණු, ලොකු ලූණු ගෙඩි 3ක් විතර, අමු මිරිස්, කරපිංචා. මේ තෙම්පරාදුව තව ලස්සන කරගන්න ලීක්ස් ගහේ කොළ පාට කොටසින් ටිකකුත් මම කපලා අරගත්තා. තව අපිට ඕන වෙනවා කෑලි මිරිස් ටිකකුයි, ලුණු කුඩු ටිකකුයි, කහ කුඩු ටිකක්, එතකොට කුරුඳු පොතු කෑල්ලක්, කරාඹු නැටි ටිකක්. මුලින්ම අපි මේ තෙම්පරාදුව හදාගන්න භාජනයේ ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න තියෙනවා. තෙල් ටික රත් වුණාම තලාගත්ත ඉඟුරු සුදු ලූණු ටික දාලා ටික වෙලාවකින් කපාගත්ත ලොකු ලූණු ටිකක් දාගන්නවා. ලූණු ටික ටිකක් තෙම්පරාදු වෙන්න තියලා ඊට පස්සේ කෑලි මිරිස් ටිකයි, ලුණු කුඩු ටිකයි, කහ කුඩු ටිකයි, කුරුඳු පොතු කෑල්ලයි, කරදමුංගු ටිකයි දාගන්නවා. මේ ඔක්කොම ටික තෙලෙන් හොඳට තෙම්පරාදු වුණාන් පස්සේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා කපාගත්තු ලීක්ස් ටිකයි, අමු මිරිස් ටිකයි, කරපිංචා ටිකයි දාගන්නවා. මේ වෙලාවේ බැදගත්තු චිකන් ටික දාලා ටිකක් කලවම් කරලා කරපිංචාවලයි ලීක්ස් වලයි පාට වෙනස් වෙන්න නොදී ලිප ඔෆ් කරගන්න. අපි හදන ඕනම කෑම එකක් රසට වගේම පෙනුමටත් තියෙන්න ඕනනේ. ඔන්න දැන් අපේ චිකන් තෙම්පරාදුව හදලා ඉවරයි. හැමදාමත් එකම විදිහට චිකන් හදන්න නැතුව මේ විදිහටත් හදලා බලන්නකෝ.